දැන් ඇහුවා මෙයා නිදහසේ ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඇහුවා අද කාලේ නම් කෙල්ලෝ තමන් යාළු වෙලා ඉඳිද්දී තවත් කොල්ලන්ට බැල්ම හෙලනවා. තමන් යාළු වෙලා ඉඳිද්දී තවත් කොල්ලන්ට මැසේජ් යවනවා. යාළු වෙච්ච කතා කවර දෙයක්ද? බැඳලා ඉද්දී බැඳපු මිනිහා සල්ලි දාන ෆෝන් එකෙන් හොර මිනිහට මැසේජ් යවනවා. පෞකාර ලෝකය, සාප ලබන ලෝකය. ඒ පෞකාර ලෝකයට කාන්තාරයක දියවුල්පතක් වගේ යසෝදරාගේ ප්‍රේමය අහන්න ලැබෙන කාර්යය. ඊට පස්සේ ඇහුවා මේ නංගියේ නම මොකද්ද? ඊට පස්සේ ඒ කෙල්ල උත්තර දෙනවා මේ ලෝකේ යම් කෙනෙක් එවැනි තත්වයකට පත් වෙන්නේ නැත්නම් ඒක තමයි කව මගේ නම. ප්‍රඥාවෙන් ආදරේ බබලවන්නේ. ඒ දේ විස්තරේ තියෙනවා. ඒ කෙල්ලටත් මෞසත පඬිතුමා දුටු ගමම හිත ගියා කියනවා. මේ ලෝකේ කෙනෙක් පත් නොවන දේ තමයි අමරණීය ස්වභාවයට. ඇහුවා අමරාද? අද කාලේ නම ඇහුවනම් මේ වාසගමත් එක කියන්නේ. අහවල් මුදියාන්සේගේ අහවල් කිරියතන. ඊට පස්සේ ඇහුවා මේ කැඳ ගෙනියන්නේ කොහෙටද? මේ කැඳ භාජනේ තියෙනවා. කුල දෙටුවට කිව්වා. අද කෙල්ලෙක්ගෙන් අහලා බලන්න ඕන. කුල දෙටුවා කියන්නේ කවුද කියලා. ඊට පස්සේ කිව්වා කුල දෙටුවා කියන්නේ අම්මයි තාත්තයි. තාත්තටද කැඳ ගෙනියන්නේ? ඔව් කිව්වා. තාත්තා මොකද කරන්නේ ඇහුවා. 1 2ක් කරනවා කිව්වා. ඊට පස්සේ කිව්වා 1 2ක් කරනවා කියන්නේ සීසානයකට හීහනවද ඇහුවා. ඔව් කිව්වා. කොහෙද තාත්තා වැඩ කරන්නේ කිව්වා. කවුරු හරි යම් තැනකට ගියොත් ආයේ ඉන්නේ නැත්තම් එතන තමයි වැඩ කරන්නේ කියලා කිව්වා. කොහෙද? සොහොන ළඟ කුඹුර තියෙන්නේ. ඔයා අද ගිහිල්ලා එනවද කියලා ඇහුවා. ආවොත් එන්නේ නාවොත් එනවා කිව්වා. මහෞෂධ පඬිතුමා කියනවා ගඟකින් එතර වෙන්න තියනවාද? ගඟේ වතුර වැඩි වුණොත් එන්නේ. ගඟේ වතුර ආවේ නැත්තම් එන්න. ඔව් කිව්වා. ඊට පස්සේ කිව්වා අයියේ කැඳ ටිකක් බොමුද ඇහුවා. ඊට පස්සේ පෙරත්ත කළා. හා කිව්වා. ඒත් හිතුවා මේ කෙල්ල මගේ අත හොදන්න දෙන්නේ නැතුව කැඳ දුන්නොත් මේ කෙල්ල මෙතනම දාලා යනවා. ප්‍රඥාවන්තයා හැම වෙලාවෙම කෙල්ල දුරු කරන්න බලන්නේ. අද කාලේ ආදරයක් පටන් ගත්තොත් ඒ වෙලාවෙ ඉඳලම ලං කරගන්න බලන්නේ. සාපයක් වදිනවා. පින්වත්නි, විවාහය කියන්නේ එතනින් එහාට සම්පූර්ණ ජීවිතේ තීරණය වෙනවා. ඒ නිසා තමාට විඳවන්න හෝ සැනසෙන්න එකියක් කොහේ හරි ඉන්නවා. ඒක බෑ කිව්වත් කොහෙන් හරි එනවා. ඒ නිසා කලබල වෙන්න එපා. කෙනා හම්බ වෙයි. කලබල වෙන්න එපා. මේ වෙලාවේ Tamanne මොන ගැහිලා තියෙද්දිමුත් මහ බෝධිසත්වය ප්‍රතික්ෂේප කරනවා. හිතෙන් මේ කෙල්ල අත හොදන්නට පෑන් දෙන්නේ නැතුව කැඳ දුන්නොත් මං කෙල්ල දාලා යනවා. කෙල්ල අත හොදන්න පෑන් දුන්නා. අමරා කැඳ දුන්නා. ඊට පස්සේ ඔන්න ඉස්ලාම කොල්ලට ලැබුණේ මොනවාද? කැඳ. අද කාලේ ඉස්ලාම දෙන්නේ චොකොලොට්. චොකොලොට් වලින් පටන් ගන්න අවසානයේ කැඳත් නෑ. මහා පුරුෂයන්ගේ සෙනෙහස පටන් ගන්න කැඳෙන්. ඊට පස්සේ ගෙදරට යන්න පාර ඇහුවා. ඊට පස්සේ පාර වරද්දලා කිව්වා. මහා බෝධිසත්වයා හොයාගෙන ගියා. අද කාලේ නම් අයියා ගාව ෆෝන් එකක් තියෙනවද? කො දෙන්න GPS දාලා දෙන්න. යසෝදරා ඊට පස්සේ ගෙදර ගියා. ගිහිල්ලා කිව්වා අමරා දේවියගෙන් පාර අහලා ආවේ. උතර තරුණ කොල්ලෙක් නිසා හිතුණා අම්මලාට මොකක් හරි ප්‍රශ්නයක්. කිව්වා මම රෙදි මහන්න දන්නවා.
අපි ගාව සල්ලි ඕනේ නැහැ කිව්වා. රෙදි විනාඩි 5න් 10න් මැහුවා. ශිල්පේ පිහිටලා තියෙන්නේ. ගමේම රෙදි මැහුවා. කහවණු 1000ක් හම්බුණා. හැන්දෑ කොරේ කෙල්ල දරමිටියක් ඔළුවට අරගෙන කොළ මිටක් ඉනී තියාගෙන එනවා. ඊට පස්සේ ඉස්සරහින් එනකොට මහෞෂධ පඬිතුමා ඉස්සරහ කොල්ලෙක් ගේ ඉස්සරහ ඉන්නවා කියලා දරමිටිය ඉස්සරහින් දාලා පලාමිට අරන් පිටිපස්සෙන් ගෙට ආවා. මෝනට මෝන මුණ ගැහුන්නේ. හැදිච්චකම. ඊට පස්සේ දවස් 2-3ක් ඉඳලා මහ බෝධිසත්වයන්ට හිතුණා දැන් මහ බෝධිසත්වය එළිය පිළිකන්න ඉන්නවා. රෙදි මහනවා. අමරා දේවි කෑම කියලා දෙනවා ඉස්සරහට එන්නේ නැහැ. තවම ඇහැට ඇහැ මුනිච්චුත් නැහැ. චෙක් කරන්න ඕන කියලා හිතුණා. කියලා හාල් හුණ්ඩුවක් අරන් අමරා දේවිට කතා කරලා කිව්වා මේ නංගියේ මේ හාල් හුණ්ඩුවේ මට බතුත් ඕන. කැඳත් ඕන. කැවුනුත් ඕන. අද කාලේ වගේ ප්‍රශ්න නැහැ. ඕකෙන් කොහොමද බං ඕවා කරන්නේ? එහෙම නැහැ. කිස්ස පාත් කරලා ගත්තා. හාල් ටික පෙළුවා. ඒකට ගමේ කියන වචනේ හාල් කූ කරනවා කියලා. හාල් ටික පෙළුවා. පොලන්නේ මොකෙන්ද? යාන්තම් ඇති මතක හිටියා. කුල්ලේ කෙලවරට ඉතුරු වුණා යටින්ම කුල්ලේ. මොනවද? ඌසල් හරි හාල්. මැදට කඩහාල් සුන්සහල් වැටෙනවා. හොඳ හාලෙන් බතුත් කඩහාලෙන් කැඳත් සුන්සාලෙන් කැවුම් ගෙඩි 2-3කුත් හැදුවා. කැඳ ටික දුන්නා. ඉස්සලම් බත් දුන්නා. බත් ඇටයක් දිවේ තිබ්බ පමණින් පිනා ගියා. පෙන්වෙන්නේ නැහැ. මේ බතක් හොයාගන්න තේරෙන්නේ නැද්ද? අනේ අයියේ කැඳ ටිකක් එනම් බොන්න. කැඳ බිව්වා. රසනහර පිනා ගියා. පෙන්වෙන්නේ නැහැ. මගේ වස්තුව කෑවා. අද කාලේ නම් මෙලෝ රහක් නැති තේ එකක් හදලා දෙනවා කියලා. ඊට පස්සේ දැන් හදලා දුන්නේ ඉස්සල්ලාමනේ. මූණ මේ දැන් බොන්නත් බෑ. අහනවා මේ ඔයාද හැදුවේ? ෂෝක් තේක. අපේ අම්මටවත් බෑ මේව හදන්න. අම්මත් පාවලා දුන්නා. අසත්පුරුෂයෝ. කොහෙවත් යන ගෑණි කුස්සලා තියන්න. කොහොමද මහ බෝධිසත්වයෝ? එහෙනම් කැවුමක් කන්න කිව්වා. කැවුම් ගෙඩිය කෑවා. රස නහර පිනා එන වීසි කළා. මගේ වස්තුව ඔබ විනාශ කළා. බත් ටික අරන් කැඳ එකට දැම්මා. කැවුම් පොඩි කරලා කැඳ එකට දැම්මා. උණු වතුර ටිකක් දැම්මා. පොඩි කළා. හිටගනින් කිව්වා මෙතන. රන් රුවක් වගේ ඒ බිම්බා දේවිය අමරා හිටගත්තා. පළවෙනි වතාවට අර කැඳ ටික අරන් මූණේ ගෑවා. එදා තමයි ඇඟ ස්පර්ශ කළේ. රාග හිතකින් නෙවෙයි. කැඳ ටික ඔක්කොම මූණේ ගෑවා. අත්වල ගෑවා. හිටපිය කිව්වා ඕයි. මූණේ වෙනසක්වත් නැහැ. අද කාලේ උදේටත් කෝල් කරනවා, දවල්ටත් කෝල් කරනවා, හැන්දෑවටත් කෝල් කරනවා, රෑ 12ටත් කෝල් කරනවා. එක කෝල් එකක් මිස් වුණොත් දෙස් තියෙනවා. ඊට පස්සේ මූණේ වෙනසක් නැහැ. හදමත උණු වුණා මහ බෝධිසත්වයන්ගේ. ඇයි දීපංකර පාද මූලේ ඉඳලා එන්නේ? බුද්ධත්වයට විවරණ ගත්ත දා ඉඳලා ළඟින් ඉන්න එකම එක්කෙනා මේ මුණ ගිහිලා තියෙන්නේ. කිව්වා නංගි ගිහලා නාගෙන එන්න කිව්වා. එදානේ අර රාග හිතෙන් නෙවෙයි කැඳ අතුල්ලන්න තමයි මූණ ඇල්ලුවේ. අද කාලේ රහසක් තියෙනවා. පෞල් කඩා කප්පල් වීමේ රහස. පෝරුවේ නගින්න කලින් කසාද බඳින්න කලින් පිරිසිදුකම නැති කර ගැනීම. පෞල් කඩා කප්පල් වීමේ රහස.